ඔයාට වෙලාව ඕන තරම් තියෙනවා ජීවිතේ. හරිද? ඔයා ඒ වෙලාව හරියට මැනේජ් කරගන්න නැති එකයි තියෙන්නේ. හරිද? පැය 24ක් තියෙනවනේ. ඕක බෙදා ගන්න අර 888 මෙතඩ් කියලා එකක් තියෙනවා. හරිද? පැය 8ක් ඔයා නිදිනවා. ඒක නැතු වෙනවනේ ඔයාට එතකොට. ඊළඟ පැය 8 ඔයා රස්සාවක් කරනවා. ඊළඟ පැය 8 ඔයා තමන් වෙනුවෙන් ඒ වෙලාව වැය කරනවා. ඔහොම තමයි කියන්නේ සාමාන්‍යයෙන්. හරිද? දැන් ඔයාට රස්සාවක් කරන්න නැහැනේ. ඔයාට තමන් වෙනුවෙන් වැය කරන්න කියලා අමුතුවෙන් කරන්න දෙයක්වත් නැහැනේ ගෙදර. ඒක නිසා ඔයා මෙන්න මේ දෙක කම්බයින් කරලා මේක ස්ටඩි කරන්න දාන්න සරලයි. ඔයාගේ එහෙම බෑනේ සර්. හරි. එහෙනම් මෙහෙම කරන්නකෝ. මේ 8 නිදා ගන්න අනිවාර්යෙන් අයින් කරා. හරිද? ඔයා හිතන්නකෝ එතකොට නිකන් 8 ඊට පස්සේ නිකන් වැඩි පෝෂන් එකක් මේ 16න් අපි හිතමු 10ක් 12ක් අපි හිතමු 12ක් දානවා 4ක් දානවා ඔයාට. දැන් හරිනේ. ඉතා සාධාරණ ක්‍රමයක් නෙමෙයි කරද රයිට්. ඔයා ස්ටඩි කරනවා පැය 12ක්. එතකොට දවසෙන් භාගයක් ඔයා කරලා තියෙන ස්ටඩි කරන එක. ඊට පස්සේ අපි හිතමු ඔයා එන්ටර්ටේන් වෙනවා පැය 4ක්. අපි එන්ටර්ටේන් වෙනවා සහ ඉතුරු දේවල් කනවා බොනවා නානවා. හරිද පොඩ්ඩක් වටේ පිටේ ඇවිදලා එනවා. ඒ දේවල්. හරි. ඒ ඔක්කොම කරන්නේ මේ වෙලාවට ෆිල්ම් එකකුත් බලන්න පුළුවන් නම් පොඩි ගේම් එක. ඒක හැබැයි මෙහෙමයි. ගේම් එකක් ගහනකොට ෆිල්ම් එකක් බලනකොට ඒක ඉවෙල ඉවර කරලා ඉවර වෙලා ඊළඟ වැඩේට යන්න පුළුවන් වෙන්න ඕනේ ફોකස් එක හදාගන්න. ඔයාට පාඩම් කරනකොට ගේම් එකේ තව ඉස්සරහට ඊළඟට මොකද වෙයිද දන්නේ නේද කියලා අන්න එහෙම එක්ක ඉන්නවනම් ඒක හරියනට නෙමෙයි. මේ ගේම් ගහලා නවත්තන්න ඕනේ. ඒක නවත්තලා කාලයකට පස්සේ ආයෙ පටන් ගන්න. එතකොට අර ඉස්සර තරම් තිබ්බ හිට් එක නැතුව වෙනවා. තව ආයෙ නවත්තලා ආයෙ පටන් ගන්න. කාලයකට පස්සේ. ඒතර ආයෙ හිට් එක නැතුව වෙනවා. ඉස්සර තරම් ඒක ආතල් එකක් නැතුව වෙනවා. පොඩ නවත්තන විදියක් මොනවද දෙයක්. ඔයාට ෆිල්ම් එකක් බැලුවට පස්සේ මුළු දවසම මේ ෆිල්ම් එක ගැන කල්පනා වෙනවා නම් පාඩම් කරන කිසි දෙයක් ඔලුවට යන්න නැත්නම් ෆිල්ම් බලන්න එපා. මගේ එහෙම නෑ. ෆිල්ම් එක බැලුවා හරි ඉවරයි. ටියුට් එක ගන්න කියලා ගත්තා හදාගත්තා. ටියුට් එක හදාන යනවා. මට පුළුවන් එහෙම. ටක් ගාඩ එකක් ටාස්ක් එකකින් අනෙක් ස්විච් වෙන්න පුළුවන්. ඉතා කලාතුරකින් තමයි මොන හරි කලින් කරපු ටාස්ක් එකේ මොන හරි දෙයක් චුට්ටක් ඔළුවේ ඒක නිකන් කැරක් අදහසක් විතර තිබිලා ඉවරලා ඊළඟ ටාස්ක් එක ටික වෙලාවක් යනකම් බලපාලා නැතුව යන්නේ කලාතුරකින්. හරිද? මම මේ කියන ටික වැදගත් කියලා හිතන කට්ටිය සොන්න බාන්නේස්. ඔබ බලන්න. ඔවුනේ කමන්නේ නේද මේ කිව්වට. සමහරව කල්පනා කරා මේ ওই රෙද්දවල වැඩ නැහැ ඔයා උගන්නන්න ඩොක් කියලා. එහෙමනම් බෑ. හරිද? මේ කවුරු හරි කියන්න බෑ බලන්න මේ. හරිද? ඔන්න ළමයි මේ සීන් එක ඕක. නොටිෆිකේෂන් සයින් කරපුවාම ඔයාට පට්ට වෙලාවක් ඉතුරුනවා ජීවිතේ. ඔයා අනිත් මිනිස්සු වෙනුවෙන් ඕන වෙලාවට අවైలබල් වෙන්නේ නැහැ. හරිද? ඕන වෙලාවට අවైలබල් වෙන්නේ නැහැ. අම්මගේ තාත්තගේ කෝල් එක ආන්සර් කරන්න කමක් නැහැ. කොහේ හිටියත් මම නම් ගන්නවා. අප්පච්චි කතාවක් ගන්න මට 5000ක් පන්තිනද මට වැඩක් නැහැ. හරි මේ එහෙම ඒ අරුණාම ඉතින් අර සහෝදර කවුරු හරි ඉන්නවනම් එහෙම සහ ඒ අරුණාම එච්චරයි ආයෙ වෙන වෙන ඉතින් අර මිනිස්සු අත්‍තරම අපිට නිකන් මොන හරි දෙයක් කරලා දෙන්න කතා කරන්නේ නැහැ නේද මොන හරි වෙන වැඩකට ඒක අපිට ඊළඟ ලෙවල් එකට ප්‍රයොරිටි එක තාම හොඳට මතක තියාගන්න ඔයාලට මේ ජීවිත කාලේ ආශ්‍රය ගන්න වෙන්නේ පොඩ්ඩයි මිනිස්සු ඔයාලට පොත් කියවන්න වෙන්නේ පොඩ්ඩයි ඔයාලට ෆිල්ම් බලන්න වෙන්නේ පොඩ්ඩයි ඔයා හිතයි Netflix ඕපන් කරපුවාම ඕන තරම් ෆිල්ම් තියෙනවනේ සර් කවද බලන්න බැරිද මේවා කියලා හිතයි. හරියට ඔයා ගණන් හදලා බැලුවොත් එහෙම අපි හිතමුකෝ අවුරුදු 60යි ජීවත් වෙන්නේ කියලා. හරිද? එච්චර අපි අඩු ගණනක් දාන්නත් අපි හිතමුකෝ අවුරුදු 80ක් ජීවත් වෙනවා කියලා. හරිද? ඔයා ඔය අවුරුදු 80න් අපි හිතමුකෝ භාගයක් වෙන් කරනවා කියලා ෆිල්ම් බලන්න. 12 වතාවක් 365. මේ තියෙනවට ෆිල්ම් බලන්න පුළුවන් වෙලාව. මේ අවුරුදු 80 පළවෙනි අවුරුදු 20 විතර පළවෙනි 5 විතර ෆිල්ම් බලවට තේරෙන්නේ නැහැ. 10 අපි හිතමු. හරි දැන් මේ තියෙනවාට ෆිල්ම් බලන්න පුළුවන් වෙලාව. දවසකට පැය 12 ගන්න, දවස් 365 ගන්න අවුරුදු 80. සීමා සහිත කාලයක් තියෙන ෆිල්ම් බැලුවොත්. හැබැයි Netflix එකේ ඊට වඩා රන් ටයිම් එකක් තියෙන ෆිල්ම් තියෙනවා. හරිද? පොතක් කියවන්න පැය 5ක් යනවා නම් පැය 10ක් යනවා නම් මේ ලෝකේ ඌඩ තරම් පොත් තියෙනවා විවිධ භාෂාවලින් ලියවිච්ච විවිධ ಜಾති ගොඩක් තියෙනවා. ඔයාලට මේ ජීවිත කාලය තුල පොත්ම කියව හිටියොත් එහෙම ඉතා සීමිත පොත් ප්‍රමාණයක් කියවන්න පුළුවන්. ඊළඟ දවසේ ෆිල්ම් එකක් බලද්දී හොඳට කල්පනා කරන්න මගේ ජීවිතේ මට බලලා ඉවර කරන්න පුළුවන් ෆිල්ම් තියෙන්නේ බොහොම ටිකයි. ඒක නිසා මේ බලන ෆිල්ම් එක හරියට බලලා මේකෙන් මොන හරි දෙයක් එක්ක ජීවිතේට ගන්න ඕනේ, එක්ක මොන හරි එන්ටර්ටේන් වෙන්න ඕනේ, ඒකෙන් මොකක් හරි විශේෂ වාසියක් වෙන්න ඕනේ. බොරුවට නිකන් බොරුවට වෙලාව නාස්ති වෙන චාටර් ෆිල්ම් බල අපේ වෙලාව නාස්ති කරගන්නේ නෑ අපි. කොහොමද තේරෙන කට්ටිය? හරිද? තේරෙන කට්ටිය. හරිද? මේවා ගණන් හදලා බලන්න. හරිද?